ආයිබෝවන් සියලු දෙනාටම SSI Academy YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම. හොඳයි. ගුරු සේවයේ වැටුප් වැඩිවීමට අදාළව 2026 දී ගුරු සේවයේ වැටුප් වැඩිවීමට අදාළව අපි ගෙනෙන වීඩියෝ මාලාවේ 3 වෙනි වීඩියෝ එක තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉල්ලීම් ලැබුණා ශ්‍රේණිය GE2 ශ්‍රේණිය 2 සිටින නිලධාරීන්ට කොහොමද වැටුප් වැඩි වෙන්නේ කියන එක ගැන පැහැදිලි කරන්න කියලා අපිට ඉල්ලීම් ගොඩක් ලැබිලා තියෙනවා. ඒ අනුව අපි ඔයාලා ලැබලා තියෙන වැටුප් වර්ධක ප්‍රමාණය අනුව කොහොමද ඔයාගේ ජනවාරි සිට වැටුප වැඩි වෙන්නේ කියලා කීයකින් වැඩි වෙනවද, ඒ අනුව මූලික වැටුප කීයක් වෙනවද කියලා පැහැදිලි කිරීමක් මෙහිදී සිද්ධ වෙනවා. හොඳයි, අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. වැටුප් වර්ධක ලබා නොමැති නිලධාරියෙක් දැන් ලබනවා 56237ක මූලික වැටුපක්. 2026 ජනවාරි වල මූලික වැටුප් වැඩිවීමට නියමිතයි රුපියල් 5321කින්. ඒ අනුව 61559ක මූලික වැටුපකට එම නිලධාරියා හිමිකම් කියනවා 2026 ජනවාරි සිට. හොඳයි. වැටුප් වර්ධක එකක් උපයාගෙන තියෙන නිලධාරියෙක් මේ වන විට ගුරුවරයෙක් මේ වන විට ලබනවා මූලික වැටුප විදියට 57261ක මුදලක්. 2026 ජනවාරි වල වැටුප් වැඩි වෙනවා 5554කින්. ඒ අනුව 2026 ජනවාරි සිට 62816ක මූලික වැටුපකට හිමිකම් කියනවා. හොඳයි. ඒ වගේම වැටුප් වර්ධක දෙකක් උපයාගෙන තියෙන ගුරුවරයෙකුගේ GE2 ශ්‍රේණිය 2 වැටුප් ලබන නිලධාරියෙක් ගුරුවරයෙක් මේ වන විට 58286ක මූලික වැටුපකට හිමිකම් කියනවා. 2026 ජනවාරි වල වැටුප් වැඩි වෙනවා මූලික වැටුප රුපියල් 5787කින්. ඒ අනුව මූලික වැටුප වෙනවා 64073ක්. මේ වැටුප් වර්ධක දෙකක් උපයාගෙන තියෙන ගුරු භාවතකුගේ මූලික වැටුප 2026 ජනවාරි සිට. හොඳයි. ඒ වගේම වැටුප් වර්ධක 3කින් සමන්විත වැටුපක් ලබන නිලධාරියෙක් ගුරුවරයෙක් මේ වන විට 59310ක මූලික වැටුපකට හිමිකම් කියනවා. ඒ වගේම 2026 ජනවාරි වල වැටුප් වැඩිවීමට අනුව මූලික වැටුප වැඩි වෙන්නේ රුපියල් 6020කින්. හොඳයි. ඒ අනුව 2026 ජනවාරි වල 65330ක මූලික වැටුපකට හිමිකම් කියනවා. හොඳයි. වැටුප් වර්ධක 4ක් උපයාගෙන තියෙන නිලධාරියෙක් සලකා බැලුවොත් දැන් ලබනවා 60335ක මූලික වැටුපක් 2026 දී ජනවාරි වල 6252කින් වැටුප් වැඩිවීමට නියමිතයි. ඒ අනුව රුපියල් 66588ක මූලික වැටුපකට හිමිකම් කියනවා වැටුප් වර්ධක 4ක් උපයාගෙන තියෙන ගුරුවරයෙක් GE2 වැටුප් ශ්‍රේණිය 2 යටතේ වැටුප් ලබන ගුරුවරයෙකුගේ. හොඳයි. එම වැටුප් පරිමාණයම එම ශ්‍රේණියම සිටින වැටුප් වර්ධක 5ක් උපයාගෙන තියෙන ගුරුවරයෙකුගේ දැන් ලබන මූලික වැටුප 61359යි. 2026 6485කින් මූලික වැටුප වැඩිවීමට නියමිතයි. ඒ අනුව 2026 ජනවාරි සිට 67845ක මූලික වැටුපකට හිමිකම් කියනවා. වැටුප් වර්ධක 6ක් උපයාගෙන තියෙන යම් ගුරුවරයෙක් මේ වන විට 62384ක මූලික වැටුපක් ලබනවා. 2026 ජනවාරි වල රුපියල් 6718කින් මූලික වැටුප වැඩිවීමට නියමිතයි. ඒ අනුව 2026 දී 69102ක මූලික වැටුපකට හිමිකම් කියනවා. හොඳයි. වැටුප් වර්ධක 7ක් උපයාගෙන තියෙන යම් ගුරුවරයෙක් මේ වන විට 63408ක මූලික වැටුපකට හිමිකම් කියනවා. 2026 දී
රුපියල් 6951කින් මූලික වැටුප් වැඩිවීමට නියමිත අනුව 70359ක මූලික වැටුපක් 2026 ජනවාරි සිට ලැබෙනවා. වැටුප් වර්ධක 8ක් උපයාගෙන තියෙන යම් ගුරුවරයෙක් සිටිනවා නම් ඔහුගේ හෝ ඇයගේ මූලික වැටුප මේ වන විට 64433ක් වෙනවා. වැටුප් වැඩිවීමට නියමිතයි 7183කින් ඒ අනුව 71617ක මූලික වැටුපක් 2026 සිට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම යම් නිලධාරියෙක් සිටිනවා නම් වැටුප් වර්ධක 9ක් උපයාගෙන තියෙන මේ වන විට ලබනවා මූලික වැටුප විදියට 65457ක් වැටුප් වැඩි වෙනවා ජනවාරි වල 7416කින්. ඒ අනුව රුපියල් 72874ක මූලික වැටුපක් ජනවාරි සිට ලබනවා. හොඳයි. වැටුප් වර්ධක 10ක් උපයාගෙන තියෙන යම් ගුරුවරයෙක් සිටිනවා නම් වැටුප් පරිමාණය GE2 ශ්‍රේණිය 2 66482ක මූලික වැටුපකට හිමිකම් කියනවා. මේ වන විට 66482ක් ලබනවා නම් 7649ක මූලික වැටුප් වැඩිවීමක් ජනවාරි වල සිද්ධ වෙනවා. ඒ අනුව ජනවාරි වල 74131ක මූලික වැටුපකට හිමිකම් කියනවා. පැහැදිලි නේද? වැටුප් වර්ධක 11ක් උපයාගෙන තියෙනවා නම් යම් ගුරු භවතෙක් මේ වන විට 67506ක මූලික වැටුපක් තමයි ඔබට හිමි වෙන්නේ. ජනවාරි වල 7882කින් මූලික වැටුප වැඩිවීමට නියමිතයි. ඒ අනුව මූලික වැටුප වෙනවා 75388ක මුදලක්. මූලික වැටුප පමණක්. හොඳයි. වැටුප් වර්ධක 12ක් උපයාගෙන තියෙන යම් නිලධාරියෙක් ගුරුවරයෙක් 68531ක මූලික වැටුපක් හිමිකම් කියනවා. 2026 දී 8114කින් වැටුප් වැඩිවීමට නියමිතයි. ඒ අනුව 76646ක මූලික වැටුපක් 2026 ජනවාරි සිට ලැබීමට නියමිතව තිබෙනවා. වැටුප් වර්ධක 13ක් යම් නිලධාරියෙක් උපයාගෙන තියෙනවා නම් ඔබගේ මේ වන විට මූලික වැටුප 69555ක් බවට පත් වෙලා තියෙනවා. 2026 ජනවාරි වල 8347කින් වැටුප වැඩිවීමට නියමිතයි මූලික වැටුප. ඒ අනුව මූලික වැටුප පමණක් 77903ක් බවට පත් වෙනවා. ඒ වැටුප් වර්ධක 13ක් උපයාගෙන තියෙන යම් ගුරුවරයෙකුගේ. හොඳයි. වැටුප් වර්ධක 14ක් උපයාගෙන තියෙන නිලධාරිය සලකා බැලුවොත් 70580ක මූලික වැටුපක් මේ වන විටත් ලබනවා. 2026 ජනවාරි වල රුපියල් 8580කින් මූලික වැටුප වැඩිවීමට නියමිතයි. ඒ අනුව රුපියල් 79160ක මූලික වැටුපක් 2026 ජනවාරි සිට ඔබ ලැබීමට නියමිතව තිබෙනවා. හොඳයි. අපි බලමු වැටුප් වර්ධක 15ක් උපයාගෙන තියෙන ගුරුවරයෙකුගේ මේ වන විට වැටුප මූලික වැටුප 71604යි. රුපියල් 8813කින් මූලික වැටුප ජනවාරි වල වැඩි වෙනවා. ඒ අනුව රුපියල් 80417ක මූලික වැටුපක් ඔබට 2026 ජනවාරි වල සිට ලැබෙනවා. හොඳයි. පැහැදිලි කියලා මම හිතනවා වීඩියෝ එක. ස්තුතියි අපගේ වීඩියෝ එක නැරඹුවාට. ඉල්ලීමක් කරනවා subscribe කරන්න කියලා SSY Academy YouTube channel එක. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ස්තුතියි.